ලෝකයේ වෙනස් කරන්න අලුත් සොයා ගැනීම් වැඩි හරියක් කරලා තියෙන්නේ කම්මැලි මිනිස්සු කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මොකද එයාලා හැම වෙලේම උත්සාහ කරන්නේ අමාරු වැඩක් ලේසියෙන් කරගන්න ක්‍රමයක් හොයාගන්න එක. අද කතාවෙන් කියන්න යන්නේ කම්මැලි හැබැයි පුදුම බුද්ධියක් තියෙන රයන්ගේ කතාව. තමන්ගේ කම්මැලිකම හින්දා මුළු පවුලම අමාරුව වැටුලා ඉද්දි රයන් අවසානයේ මුළු රාජධානියම පුදුම කරලා රංකාසි මල්ලක් දිනා ගන්නවා. විශ්වාස කරන්න මේ කතාව ඔයාගේ ජීවිතය වෙනස් කරයි. ඔයා හිතන විදිය වෙනස් කරයි. ශක්තියට වඩා බුද්ධිය පාවිච්චි කරලා කොහොමද දෙයක් කරන්න කියන එක මේ කතාවෙන් ඔයාට කියලා දෙනවා. ඕපා දූප වීඩියෝ බලන වෙලාවේ මේ වගේ හොඳ වීඩියෝ එකක් අනිත් අයටත් බලවන්න කැමති නම් channel එක subscribe කරන්න, ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න. රයන් ජීවත් වුණේ පුංචි ගමක. එයා හරි කම්මැලි වුණත් හරි බුද්ධිමත්. කුඹුරේ කුරුල්ල එලවන්න හැමෝම දුවද්දී රයන් කරේ එක තැනක ඉඳන් ලණුවකින් හොලවන්න පුළුවන් ලී කණු පද්ධතියක් හදන එක. ඒකෙන් එයාට නිදාගෙනම කුරුල්ල එලවන්න පුළුවන් වුණා. හැබැයි නියගේ ආපු වෙලාවක රයන්ගේ තාත්තා අසනීප වෙනවා. තනියම වැඩ කළා පුරුදු නැති හින්දා රයන්ට වගාව බේරගන්න බැරි වෙනවා. එදා රයන් තරු දිහා බලලා මෙහෙම හිතනවා. මම ඇයි මීට වඩා මහන්සුනේ නැත්තේ කියලා. ඊළඟ දවසේ රජමාලිගාවේ තරඟයක් ගැන පණිවිඩයක් එනවා. ජයග්‍රාහකයාට රන්කාසි පිරුණු පෙට්ටියක්. ගැමියන් hina වුණත් රයන් තීරණය කරනවා තරඟයට යන්න. මේක තමයි තමන්ගේ පවුල බේරගන්න තියෙන එකම අවස්ථාව. පළමු තරඟය වැව තරණය කිරීම. හැමෝම වැවට පීනලා පීනන්න පටන් ගත්තා. හැමෝම හිතුවේ රයන්ට මේක කරගන්න බැරි වෙයි කියලා. ඒත් රයන් බුද්ධිමත් වුණා. එයා ලී අතු එකතු කරලා පහුරක් හදනවා. අනිත් අය පීනලා මහන්සි වෙද්දි රයන් ලේසියෙන්ම වැව තරණය කරලා තුන්වෙනියා විදිහට තේරෙනවා. අවසාන අභියෝග උනේ කිලෝමීටරයක් දුරට විශාල ලී කොටයක් තල්ලු කරන එක. ශක්තිමත් අය ලණු වලින් ඇද්දා. ලී දඬු වලින් තල්ලු කරා. ඒත් රයන් තෝරගත්තේ පුංචි පිහියක්. හැමෝම පුදුම වුණා. රයන් කරේ ඒ කොටේ රවුම් බෝලයක් වගේ කපපු එක. අනිත් අය බර කොටේ එක්ක පොර බදද්දි රයන් තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා කොටේ පෙරලාගෙන ගිහින් තරඟය ජයග්‍රහණය කරා. ගොඩක් අය හිතන්නේ දිනන්ට නම් ගොඩක් මහන්සි වෙන්න ඕන කියලා. ඒක ඇත්ත. හැබැයි ඔයා ගොඩක් මහන්සි වෙන කෙනෙක් වගේම බුද්ධිමත්ව වැඩ කරන කෙනෙක් වෙන්නත් ඕන. මතක තියාගන්න රයන් අතේ තිබුණු ඒ පුංචි පිහිය වගේ තමයි ඔයාගේ බුද්ධියත්. ප්‍රශ්නයක් ආවම ඒක අයින් කරලා දඟලනවා වෙනුවට මොහොතක් නතර වෙලා හිතන්න. ප්‍රශ්නේ විසඳන්න ලෙහෙසිම ක්‍රමය එතකොට ඔයාට පෙනේවි. හැබැයි ඒ හැම දෙයකටම වඩා වැදගත් දේ තමයි මම කොහොම හරි මේක කරනවා කියලා හිතලා කම්මැලිකම අතහැරලා පළමු පියවර තියන එක. ඉතින් ඔයත් අද ඉඳන් වැඩ කරන්නේ ශක්තියෙන් විතරද නැත්නම් රයන් වගේ බුද්ධියක් පාවිච්චි කරනවද? පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම දිගටම මේ විදිහට වීඩියෝ බලන්න කැමති නම් channel එක subscribe කරන්න. අලුත්ම වීඩියෝ එක දාපු ගමන් දැනගන්න bell icon එක all දාලා තියාගන්න.